මේ බණ ගෙදරට කවුද එන්නේ බණ අහන්න? ඔබ හිතලා බලන්න. මේ බණ ගෙදරට මම දහමක් අහන්න යනවා කියන ඉතින් ආයෙ කවුද? ඒක ඔයගොල්ලන්ගේ හිත දන්නේ මම ඒක දන්නේ නෑ. මම උපමාවක් අදහසක් විතරයි කියන්නේ. ඔබ හිතලා බලන්න. දැන් මේ පින්කමක් විතරයි. එතකොට මම මේ බණ ටිකක් අහන්න යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දහම් පදයක් විතර දේශනා කරලා ඇති. ඒ නිසා මම මේ සතර පද ගාථාවක් හරි අහලා යම් ආදර්ශයක් මගේ ජීවිතේට ගන්න ඕන. මගේ මේ සංසාර ගමන කෙටි කර ගන්න ඕන. එහෙම වෙන මිනිස්සු ඉන්නවද බණ්ඩියවල? එහෙමත් ඉන්නවා. එහෙමත් ඉන්න පුළුවන්. නේද? එහෙමත් ඉන්න පුළුවන්. හැබැයි ඔබේ හිතෙන් මේක අහලා බලන්න. මම කියන්නේ ඔබ ආවේ එහෙම නෙමෙයි කියලා. ඔබ ආවේ සමහර විට මේකට මම මේ සාමාන්‍යකරණය කරන්න ගියාම මම ඉන්නේ වර්තමාන ලංකාවේ. ඔබ ආවේ ඥාතිය තරහ වෙන නිසා, අසල්වැසිය තරහ වෙන නිසා, නොහිම් බැරි නිසා ඔබේ ගෙදර වෙච්ච අවමංගල්‍යයක් මේ ඇත්තෝ සහභාගී වෙච්ච නිසා, උදව් උපකාර ලැබිච්ච නිසා, එහෙමත් නැත්නම් නැති වෙච්ච කෙනාගෙන් ලැබිච්ච උදව්වක් නිසා ඒකට කෘතඥයක් සැලකීමේ විදියට ඇහුවොත් ආවේ ඇයි කියලා එක එක්කෙනාගෙන් අහගෙන ගියොත් පින්නත් මේ අයිතියි මං ආවේ මේ අහවල් කාර්ය නිසා. අහවල් දේ නිසා මට මෙන්න මේ වගේ උදව්වක් කරලා දෙනවා. අපේ මාර්ගෙටත් ආවා. අපේ පින්කමටත් ආවා. අපි හත් දවස් දායකත් ආවා. අපේ මතක බලටත් ආවා. මතක බලටත් ආවා. පිළිකරකුත් කියලා පූජා කරා. සීනි කිලෝ එකක් කියලා දුන්නා. අපි මොකද කියන්නේ? ඔබ හිතලා බලන්න නැද්ද කියලා? එහෙම නැතුව පින්නත් සත්‍ය වශයෙන් ධර්ම දේශනා උච්චර සංවිධානය කළා. අපි හිඩස පුරවන්න යනවා නිසා කෙනෙක් බොහොම කලාතුරකින් කෙනෙක් තමයි මේ දේශනා කරන ධර්මයෙන් මට අවබෝධ වෙනවා. මට මේ ධර්මය අවබෝධ වෙනවා. මගේ හිතේ උපදින කෙලෙස් තුනී වෙලා යනවා. මට මේ ධර්මය අවබෝධ වෙලා මට මාර්ගඵලයක් සාක්ෂාත් වෙන්න ඕන කියන සිත පහළ වෙන අය හරීම දුර්ලභයි. හරිම දුර්ලභයි. අනිකයි